කාපු අය දන්නවා ඉතින් මේකේ රස. රසයි ගුණයි දෙකම අඩුවක් නැති. හදමු අපි තුඹ කරවිල. මුලින්ම මෙන්න මේ වගේ තුන් කරවිල ටිකක් හොයාගෙන හොදගෙන හොඳට දෙකට මැදින් ඇටෙත් එක්කම පලා ගන්නවා. ඇට නම් අයින් කරන්න යන්න එපා. ඇටත් එක්කම තමයි මේ තුඹ කරවිල කනකොට අපි කන්නේ. රත් කරගන්න පොල් තෙල් ටිකක්. දා ගන්න කුරුඳු. රම්පේ කරපිංචා. ලූණු. සුදු ලූණු. අමු මිරිස් ටිකකුත් දාලා මේ ටික හොඳට තෙල් දා ගන්න ඕන අපි ටික වෙලාවක් යනකම්. ටික වෙලාවකින් පස්සේ දා ගන්න කහ කුඩු, තුන පහ කුඩු, මිරිස් කුඩු. මේ ටිකත් පාට වෙනකන් උයාගෙන අනිවාර්යයෙන්ම තක්කාලි ගොඩක් දා ගන්න අමතක කරන්න එපා. තක්කාලි වලින් තමයි ඉතින් මේ තුඹ කරවිලක රස වෙන්නේ. ගොර කටිකුත් දා ගන්න පුළුවන් කැමති නම්. දැන් ඉතින් ලුණු ටිකක් දා ගන්න. ලුණු ටිකක් දාගෙන තුඹ කරවිල ටික එකතු කරගන්න. තුඹ කරවිල ටික ඔක්කොම දාගෙන දැන් අපි හොඳට හැඳි ගා ගන්න ඕනේ. මේ ටික හොඳට ගෑවෙනකම් මිරිස් තුන පහ ටික හොඳට ගෑවෙනකම් පේනවනේ මෙන්න මේ ගානට හොඳට හැඳි ගා ගන්න ඕනේ. දැන් ඉතින් මෙන්න මේක වහලා විනාඩි 10ක් විතර උයා ගන්න. විනාඩි 10ක් විතර උයාගෙන පේනවනේ දැන් කොහොමද කියලා. දැන් ඉතින් මිටිකිරි ටිකක් දාගන්න වෙලාව හරි. මිටිකිරි ටිකක් කිව්වේ මිටිකිරි ගොඩක් දානවා. වැඩියෙන් දාගන්න තරමට හොඳට හිඳිලා රස වෙනවා. දැන් ඉතින් මේක හොඳට හැඳි ගා ගන්න. කිරි ටික පැහැෙනකන් අපි හැඳි ගා ගන්න ඕනේ. නැත්තම් ඉතින් කැට ගහනවා දන්නවනේ. දැන් ඉතින් මේක වහලා ලොකු අම්මගේ පොඩිම දුවත් එක කයියක් ගහ ඉන්නකොට ඉතින් මෙන්න මේක ඉදලා ඉවරයි. ඔයාලට පේනවනේ පාට කොහොමද කියලා. පාට වගේම තමයි ඉතින් රසත් ඉතින් මේක ගොඩාක් හිඳ ගන්න තරමට රස වැඩි. ඔයාලට කිරි ටිකක් වැඩි දාලා උකු වෙනකන් හොඳටම බොර වෙනකන් උයා ගන්න පුළුවන්. කාපු අය දන්නවා කොහොමද රස කියලා. ඉතින් මේකත් එක්ක විතරක් බත් කන්න පුළුවන්. බත් පිඟාන 5ක් 10ක්වත් කන්න පුළුවන් අඩුම. අනිවාර්යෙන් හදලා බලන්න. හදලා බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න කොහොමද රස කියලා. ඉතින් ෆලෝ පාරක් දාගෙන යන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. කීයක්වත් දෙන්නේ නැහැ ඉතින්.